1873දී පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමිපාණන් විසින් ආරම්භ කරන ලද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ පැරණිම විශ්වවිද්‍යාල අතරින් එකකි. විශ්වවිද්‍යාලයේ පිහිටා ඇති වැදගත් ස්මාරකයන් අතර සුමංගල පිළිරුව විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ සහ සේවකයින්ගේ ගෞරවය දිනාගත් ශාස්ත්‍රීය හා ආධ්‍යාත්මික සංකේතයක් ලෙස සැලකී. සරසවියේ හදවත බඳු ඓතිහාසික සුමංගල මන්දිරය විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ අතීත මතකයන් රැඳුණු සිසුන් රැසක් බිහි කළ සොඳුරු භූමියක් වන අතර එය පුස්තකාලයට සම්බන්ධ වන්නට ඇති පුරාණ ගොඩනැගිල්ලක් ලෙස හැඳින්විය හැකියි. දැනුම සොයා යන විද්‍යාර්ථීන්ගේ නිවහන කාගේත් මතකයන් තුළ සොදුරු සිතුවම් මවන සරසවි පුස්තකාලය අදටත් එසේමයි. ශ්‍රී ලංකාවේ කළමනාකරණ පීඨ අතුරින් ප්‍රමුඛතම ස්ථානයක් ජපුර කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යාපීඨය හිමි කර ගනී. නව සොයා ගැනීම් වලට මග කියන 1962 දී එවකට පැවති විද්‍යා අධ්‍යයනාංශය අංග සම්පූර්ණ කර ව්‍යවහාරික විද්‍යාපීඨයේ වශයෙන් උසස් කරන ලැබී සංවේදී මිනිසුන් තනන්නට කලා ලොවට අරුතක් දෙන මානුෂීය හා සමාජීය විද්‍යාපීඨය ජපුර තව තව බබලවයි. සුවහසක් හුදී ජනයාගේ නීරෝගී දිවියට සවියක් වන්නට හෙට දිනට සුවය සදන වෛද්‍යපීඨයේ ජපුර අග්‍රගණීය නාමය ත්‍රිවුර කරයි. නවීන ලොවට නව්‍යතා සපිරි හෙට ලොවට ගැලපෙන තාක්ෂණ වේදීන් බිහි කරන තාක්ෂණ පීඨය තවත් එක් හැරවුමකි. සරසවි ජීවිතයේ සොඳුරුතම නවාතන ලස්සනම මතක ගොන්නක් උරුම කළේ ජපුර කැන්ටිමයි. ජය පරාජය එකමුතුකම හැඩකළ තාරුණ්‍යයේ රිද්මය හඳුනන මහා ක්‍රීඩා පිටිය විද්‍යාර්ථීන්ගේ සතුට වර්ධනය කළ තෝතැන්නයි. අධ්‍යාපනයම පමණක් නොව කලාරෙන් සහ සංස්කෘතියෙන් පෝෂණය වූ ජපුර අභිමානය. විද්‍යාර්ථීන් රසකගේ අභිමානය හැඩකළ ජපුර සරසවියේ නිහඬ රාත්‍රියක තේජවන්ත විලාසය. එවකට ශ්‍රී ලංකාවේ දේශීය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් වූ මාලිගා කන්දේ විද්‍යෝදය පිරිවෙන ශ්‍රී ලාංකේය අධ්‍යාපනයේ රන්සලකුණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මතු මතුත් විද්‍යාර්ථීන් ලොවට දයාද කිරීමට අභිමන්තනත්.